Hi guys, කොහොමද ඔයගලන්ට? මම හිතනවා ඔයගල හොඳින් ඉන්නවා ඇති කියලා. ඉතින් බලමු අද මම මොනවද කරන්න යන්නේ, මොන වගේ දෙයක්ද පටන් ගන්න යන්නේ කියලා. ඉතින් අලුතෙන් දෙයක් පටන් ගන්න ඉන්න කෙනෙක්ට මම හිතනවා මගේ වීඩියෝ එකෙන් ලොකු අදහසක් ගන්න පුළුවන් ඇති කියලා. ඉදිරියටත් වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. මේ මම මගේ අවශ්‍ය ලොකේෂන් එකට ගිහිල්ලා මට අවශ්‍ය බඩු ටික අරගෙන මං නැවතත් මගේ ගෙදරට යන ගමන් තියෙන්නේ. ඉතින් ඉදිරියට වීඩියෝ එකත් එක්ක ඉන්න. අපි බලමු. දැන්ටමත් ඔයගොල්ලෝ දන්නවා ඇති මගේ thumbnail එකේ මොකක්ද මං කරන්න යන්නේ කියලා. ඉතින් ඉදිරියට වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. මේ තියෙන්නේ මම මගේ ලොකේෂන් එකට ගිහිල්ලා මට අවශ්‍ය බඩු ටික අරගෙන ඒක පික් මී ලෝරි එකක් දාගෙන ඒකේ පටවගෙන මගේ ගෙදරට ගිහිල්ලා මම ඒව බා ගන්නවා. බාගෙන ඉවර වෙලා ඇඳුම චේන්ජ් කරගෙන වැඩ ටික පටන් ගන්නයි හදන්නේ. මේ තියෙන්නේ මං ගෙනාවු පොහොර වලින් කොටසක්. ඉතින් මම පටන් ගන්න යන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ දැනටමත් දන්නවා ඇති. මම පටන් ගන්න යන්නේ 9 මිරිස් වගාවක්. ඔය තියෙන්නේ මං ගෙනාපු පොහොර වලින් කොටසක් සහ ඔතන තියෙනවා පැල 105ක්. ඉතින් අපි බලමු ඉදිරියට කොහොමද මම මේවා හිටවන්නේ, අදම හිටවනවද, එතකොට මම කොහොමද මගේ පස් මාධ්‍ය හදාගන්නේ, ඒ වගේ වීඩියෝ එකේ ඉදිරියටම රැඳිලා ඉන්නේ. ඒ සියලු විස්තර දැනගන්න. මං පස් කඩෙන් ගන්න හේතුව තමයි මගේ ගෙදර මං ඉන්ටර්ලොක් ගල් අල්ලලා තියෙන්නේ. හින්දා මට පස් ගන්න මතු පිට පස් නැහැ. ඒ හින්දා මම කොළඹ ජීවත් වෙන කෙනෙක් හැටියට මම මෙහි හෙව්ව පස් කොහොමද කියලා මට හොඳ පස් හම්බ වුණේ නැහැ. රතු පස් තමයි හැමතැනම තිබ්බේ. නමුත් මේකට අවශ්‍ය වෙන්නේ පොහොර පස්. ඒ හින්දා මම තීරණය කරා පස්සේදී කමක් නැහැ අපි කඩෙන් අරගෙන වැඩේ පටන් ගමු කියලා. ඉතින් බලමු කොහොමද මං මගේ පස් මාධ්‍ය හදාගන්නේ කියලා. මම බඳුන් මිශ්‍රණය, කොම්පෝස්ට්, කුකුල් පොහොර සහ එළු පොහොර කියන සියලු පොහොර වර්ග ටික ඔතනට දාලා කලවම් කරලා හොඳට මිශ්‍රණය හදා ගන්නවා, පස් මාධ්‍ය හදා ගන්නවා. හදාගෙන ඉවර වෙලා තමයි ඔය ඔතන තියෙන්නේ මම සම්පූර්ණ මේ පස් මාධ්‍ය හොඳට ඔක්කොම පස් ටික දාලා හොඳට මික්ස් කරනවා. ඔය කුකුල් පොහොර දානවා. කුකුල් පොහොර දාලා සම්පූර්ණම නැවතත් ඒ පස් ටික හොඳට අර කුකුල් පොහොර පස්ත් එක්ක මිශ්‍රණය වෙන විදියට කොම්පෝස්ට් සහ බඳුන් මිශ්‍රණය, කුකුල් පොහොර ඒ සියල්ල හොඳට මිශ්‍ර වෙන විදියට මික්සර් එක හදා ගන්න විදිය. දැන් මෙතන තියෙන්නේ 16 ග්‍රෝ බෑග් එකක මම පස් පුරවන විදිය. ඒක පස් පුරවන්නේ 16 ග්‍රෝ බෑග් එකෙන් 3න් 2ක් වෙන විදියට තමයි පස් මාධ්‍ය පුරවගන්නේ. අපි හදාගත්ත පස් මාධ්‍ය පුරවගන්නේ. මම මේක කරන්න පටන් ගත්තේ මගේ ගෙදර පොඩි පැත්තක් තිබ්බා. ඒ කියන්නේ ඒක ලොකුවට පාවිච්චිට ගත්ත පැත්තක් නෙවෙයි. ඒ පැත්තේ තමයි මම මේ වැඩේ කරන්න පටන් ගත්තේ. ඉතින් පොඩි ඉඩක වුණත් ගෙදරට වෙලා ඉද්දී පටන් ගන්න පුළුවන් පුංචි ව්‍යාපාරයක් මේක. ඔයාලා දන්නවා 9 මිරිස් කියන්නේ කොච්චර වටින දෙයක්ද කියලා. මේ තියෙන්නේ මගේ මං කිව්ව ඉඩ. එතන තමයි මං වැඩේ පටන් ගන්නෙ. ඉතින් බලමු ඉදිරියට
ඉදිරියටත් වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. ඔය තියෙන තැන මම කොහොමද මට අවශ්‍ය විදිහට සකසගන්නේ කියලා. ඔය මම දාලා තියෙන්නේ මදුරු නෙට් එකක්. ලොකු ඇඳකට දාන්න පුළුවන්, ගොඩාක් ලොකු ඇඳකට දාන්න පුළුවන්. මං අයින් කරලා දාලා තිබ්බ මදුරු නෙට් එකක් තමයි ඔය. ඉතින් සමහර අය කියනවා ආවරණ දැලක් ගන්න සල්ලි නැහැ. ඉතින් එහෙම කියලා. ඉතින් මගෙත් පටන් ගත්ත මුල්ම අදියර මේක හින්දා මමත් පටන් ගත්තේ ওই විදියට. බොරුවට ලොකුවට සල්ලි වේදම් කරේ නැහැ. ඉතින් අදහසක් ගන්න පුළුවන් කෙනෙක් අදහසක් ගන්න අවශ්‍ය කෙනෙක් අදහසක් ගන්න. ඔය තියෙන්නේ මං එතනට ඒ ග්‍රෝ බෑග් ටික ඔක්කොම තියලා පස් මාධ්‍ය තෙමා ගන්නවා. පස් මාධ්‍ය තෙමාගෙන දවස් 2කට පස්සේ තමයි පස් වලට අපි පැල ටික හිටවන්නේ. ඉතින් බලමු ඉදිරියටත් වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. ඒ අපි හදාගත්ත මීඩියා එක සාමාන්‍යයෙන් දවස් 2ක් හොඳට තෙමා ගන්න ඕන. තෙමාගෙන ඉවර වෙලා තමයි පැල ටික හිටවන්න ආරම්භ කරන්නේ. ඉතින් ඕගලන්ට මම පැල හිටවද්දිත් කොහොමද මං හිටවන්නේ, කොහොමද හිටවන්න පටන් ගන්නෙ කියන එක වීඩියෝ එකකින් අරගෙන එන්නම්. ඉතින් මාත් එක්ක රැඳිලා ඉන්න. වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටපො ඕගලන්ට ගොඩාක් ස්තුතියි. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. thank you so much.